ඔයාලා මීට කලින් ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ලිකර් බීලා තියනවද? ඉතින් මම අද ඔයාලට අරන් ආවේ විශේෂයෙන්ම ගර්ල්ස්ලට උනත් බොන්න පුළුවන් විදිහේ ෆ්‍රෙෂ් මිල්ක් සහ අයිස් ක්‍රීම් මික්ස් කරලා රසට බොන්න පුළුවන් ක්‍රීමි වගේම පැණි රස ලිකර් බොටල් එකක්. මේක ඉතාලියේ නිෂ්පාදිත රාස්බෙරි බොටීගා කියන ලයිට් පින්ක් ලිකර් බොටල් එක. පින්ක් කලර් එකකින් ස්වීට් ෆ්ලේවර් එකකින් මාකට් එකට එන මේ බොටල් එක ඔන්න වයින් එකක් නන් නෙවෙයි. මේක වොලියුම් 15% තියෙන ඇල්කොහොල් බොටල් එකක්. එතකොට මේ ලිකර් එක හදලා තියෙන්නේ හොඳින් ඉදුණු රාස්බෙරි වලට මිල්ක් ක්‍රීම් සහ ග්‍රපා කියන ඉතාලියන් බ්‍රැන්ඩි එක මික්ස් කරලා. ඔයා ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් ඔයා හොයන්නේ උගුර පිච්චෙන්නේ නැතුව මූණ ඇඹුල් වෙන්නේ නැතුව බොන්න පුළුවන් විදිහේ රස ලිකර් එකක් නම් ඔන්න මේක තමයි ඔයාට හරියනම බ්‍රෑන්ඩ් එක. මේ බොටල් එක මම පෝට් සිටි එකේ තියෙන චයිනීස් ඩියුටි ෆ්‍රී එකෙන් තමයි ගත්තේ. ඩොලර් 20ක් වගේ තමයි ගියේ මට මේ බොටල් එකට. ඉතින් ඩියුටි ෆ්‍රී එකේ හිටපු ස්ටාෆ් මෙම්බර් කෙනෙක් මට කිව්වා මේ රාස්බෙරි බොටීගා එක ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම අයිස් ක්‍රීම් එක මික්ස් කරලා බොනකොට ගොඩක් රසයි කියලා. ඉතින් මම ඒ විදිහට try කරලා බැලුවා. ඇත්තට මේ විදිහ හරිම රසයි. ඒ වගේම රාස්බෙරි බොටීගා කියන්නේ නීට් උනත් බොන්න පුළුවන් විදිහ ලිකර් එකක්. මොකද ඒකේ තියෙන ස්වීට් ක්‍රීමි ෆ්ලේවර් එක නිසා මූණ ඇඹුල් කරගන්නේ නැතුව අපිට බොන්න පුළුවන්. රාස්බෙරි බොටේගා කියන්නේ ඉතාලියන් පේස්ට්‍රි ට්‍රැඩිෂන් එකත් එක්ක ගොඩක් තදින් බද්ධ වෙලා තියෙන ලිකර් එකක්. ඉතින් මම මේක ෆ්‍රෙෂ් මිල්ක් එක්ක අයිස් ක්‍රීම් දාලා බිව්වට යුරෝපියන්ස්ලා මේ රාස්බෙරි බොටේගා එකෙන් එක එක විදිහේ කොක්ටේල්ස් හදනවා. මම අද ඔයාලට ඒ වගේ හදා ගන්න පුළුවන් කොක්ටේල්ස් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. පළවෙනියට අපි බලමු වෙල්වට් රාස්බෙරි මාටිනි. ඉතින් මේක හදන්න කලින් මුලින්ම අපි කරන්න ඕනේ ග්ලාස් එකක් අරගෙන ෆ්‍රීස් එකේ විනාඩි 5ක් 10ක් වගේ තියලා චිල් කරගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් වොඩ්කා මිලිලීටර් 60ක් අරගෙන ඒකටම රාස්බෙරි බොටේගා මිලිලීටර් 30ක්, ෆ්‍රෙෂ් ලෙමන් ජූස් මිලිලීටර් 30ක්, ඒ වගේම සිම්පල් සිරප් සහ අයිස් දාලා හොඳට මික්ස් කරගන්න. ඔයා කැමති නම් මේකට බිත්තර සුදු මදයක් දාගන්නත් පුළුවන්. අන්තිමට ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් රාස්බෙරි හෝ ලෙමන් ස්ලයිසස් අරගෙන මේ කොක්ටේල් එක ගානිෂ් කරගන්න. දෙවනියට අපි බලමු රාස්බෙරි ක්‍රීම් සෝඩා කියන කොක්ටේල් එක කොහොමද හදන්නේ කියලා. මේකටත් මුලින්ම ග්ලාස් එකක් අරගෙන අර මම කලින් කිව්ව විදියට ෆ්‍රීස් එකේ දාලා විනාඩි 5ක් 10ක් තියලා චිල් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ග්ලාස් එකට අයිස් ටිකක් දාලා ඒකටම ස්වීට් ස්පාර්ක්ලින් වයින් මිලිලීටර් 120ක් දාන්න. ඊට පස්සේ රාස්බෙරි බොටේගා එකෙන් මිලිලීටර් 60කුත් සෝඩා මිලිලීටර් 30කුත් දාලා හොඳට මික්ස් කරන්න. අන්තිමට ඔයාට මේ කොක්ටේල් එක ගානිෂ් කරගන්න මින්ට් කොළ ටිකක් ඇඩ් කරගන්නත් පුළුවන්. තුන්වෙනියට අපි බලමු චොක්ලට් රාස්බෙරි ඩ්‍රීම් කියන කොක්ටේල් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේක යුරෝපියන්ස්ලා අතර ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ආෆ්ටර් ඩිනර් ඩෙසර්ට් කොක්ටේල් එකක් විදියට. මේ කොක්ටේල් එක හදාගන්න අපිට කොක්ටේල් ෂේකර්ස් ඕන වෙනවා. ඉතින් ඔයා ෂේකර් එකක් අරගෙන ඒකට රාස්බෙරි බොටේගා එකකින් මිලිලීටර් 45කුත් චොක්ලට් ෆ්ලේවර්ඩ් ලිකර් ඒ කියන්නේ වොඩ්කා රම් හෝ බ්‍රැන්ඩි මිලිලීටර් 30කුත් නෝමල් වොඩ්කා මිලිලීටර් 30කුත් දාලා ඒකට අයිස් ටිකකුත් දාලා හොඳට ෂේක් කරලා පෙරලා ඔයාගේ චිල් ග්ලාස් එකට දාගන්න. අන්තිමට මේ කොක්ටේල් එක ගානිෂ් කරගන්න ග්‍රේට් කරපු ඩාර්ක් චොක්ලට් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ශ්‍රී ලංකන්ස්ලා අතර වැඩි ජනප්‍රිය නැති ඉතාලියන් වගේම ෆ්‍රෙන්ච් ලිකර් බ්‍රෑන්ඩ්ස් අපිට බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ තියෙන ඩියුටි ෆ්‍රී එකෙන් වගේම පෝට් සිටි එකේ තියෙන චයිනීස් ඩියුටි ෆ්‍රී එකකිනුත් හොයාගන්න පුළුවන්. රාස්බෙරි ෆ්ලේවර් එකට අමතරව පිස්ටාචියෝ, කැපචිනෝ, ලෙමන්, බ්ලැක් කොෆි වගේම ලාටේ ෆ්ලේවර්ස් වලිනුත් මේ වගේම ක්‍රීමි ලිකර් බොටේගා කම්පැනි එකෙන් මාකට් එකට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා ඩියුටි ෆ්‍රී එක පැත්තේ ගියොත් මේ ෆ්ලේවර්ස් වලින් ඕනම එකක් මිලදීගෙන try කරලා බලන්න පුළුවන්. හැබැයි මම ගිහපු දවසේ රාස්බෙරි ෆ්ලේවර් එක විතරයි ඩියුටි ෆ්‍රී එකේ තිබුණේ. ඉතින් මම ඔයාලට ඉස්සරහටත් මේ වගේම ලිකර් රිවිව් වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලා කැමති ලිකර් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.